ආයිබෝවන් හැමෝටම. අද අපි කතා කරන්නේ ගොඩක් දෙනෙක් අහපු ප්‍රශ්නයක් ගැන. කොහොමද හරියටම ජිම් එකට ගිහින් ක්‍රමවත්ව ඇඟ හදාගන්නේ කියලා. අද මේ වීඩියෝයට ඇතුළත මම ඔබට ව්‍යායාම, ආහාර පාලනය සහ මානසික ඒකාග්‍රතාවය ගැන සම්පූර්ණ දැනුමක් ලබා දෙනවා. ඔබේ ශරීරයේ ස්වභාවය අනුව ව්‍යායාම සහ ආහාර පාලනය තීරණය කිරීමට මේ බොඩි ටයිප්ස්, සොමැටෝටයිප්ස් ගැන දැන සිටීම ඉතා වැදගත්. ප්‍රධාන වශයෙන් ශරීර ස්වභාවයන් තුනක් පවතිනවා. 1. එක්ටොමෝෆ් සිහින් සිරුර. මේ අය උපතින්ම ඉතා සිහින් සිරුරකට හිමිකම් කියනවා. මොවුන්ගේ පරිවර්තූය ක්‍රියාවලිය මෙටබොලිසම් ඉතා වේගවත් නිසා මොනව කෑවත් මහත් වෙන්නේ නැති තරම්. පෙනුම පටු උරහිස් සහ ඉන දිගු අත්පා ඉතා අඩු මේදය. අභියෝගය මාංශපේශි වර්ධනය කර ගැනීම, මසල් ගේන් සහ බර වැඩි කර ගැනීම අපහසු වීම. උපදෙස වැඩිපුර ප්‍රෝටීන් සහ කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර ලබා ගැනීමත් බර එසවීමේ ව්‍යායාම ස්ට්‍රෙන්ත් ට්‍රේනින් කිරීමත් සුදුසුයි. 2. මෙසොමෝෆ් මලල ක්‍රීඩා සිරුර. මේ අය වාසනාවන්තම කාන්දය ලෙස සැලකෙනවා. මොවුන්ට පහසුවෙන් මාංශපේශි වර්ධනය කර ගැනීමටත් මේදය පාලනය කර ගැනීමටත් හැකියාව තිබෙනවා. පෙනුම පළල් උරහිස්, පටු ඉන, ශක්තිමත් බාහු සහ කකුල්, V-shape පෙනුමක්. අභියෝගය ශරීරයේ හැඩය පවත්වා ගැනීමට නිසි ව්‍යායාම සහ සමබර ආහාර වේලක් අවශ්‍ය වීම. උපදෙස කාඩියෝ සහ බර එසවීමේ ව්‍යායාම සමබරව කිරීම වඩාත් සුදුසුයි. 3. එන්ඩොමෝෆ් පිරිපුන් සිරුර. මේ අයගේ ශරීරයේ මේදය තැන්පත් වීමේ ප්‍රවණතාව වැඩි. මොවුන්ගේ පරිවර්තූය ක්‍රියාවලිය තරමක් මන්දගාමී වේ. පෙනුම වටකුරු ස්වභාවය, පළල් උකුල, පහසුවෙන් මහත්වන ස්වභාවය. අභියෝගය ශරීරයේ මේදේ අඩු කර ගැනීම, ෆැට් ලොස් අපහසු වීම. උපදෙස කාබෝහයිඩ්‍රේට් සහ සීනි පාලනය කිරීමත් වැඩිපුර කාඩියෝ ව්‍යායාමවල නිරත වීමත් වැදගත් වේ. නිවැරදි ඉලක්කය තෝරාගන්නේ කොහොමද? ඔබේ වර්තමාන තත්ත්වය අනුව තීරණය කරන්න. තත්ත්වය. නිර්දේශිත ඉලක්කය. ගෝල්. උදරයේ තැන්පත් මේදේ වැඩිනම්. weight loss or cutting. අත්පා ඉතා සිහින්නම්. bulking. මහත නැතත් ඇඟේ හැඩයක් නැතිනම්. recomposition. මාංශපේශි හදමින් තෙල් අඩු කිරීම. ඔබ තෝරාගත් ඉලක්කය weight loss වුවත්, bulking වුවත්, ප්‍රෝටීන් එහෙමත් නැත්නම් ප්‍රෝටීන් කියන්නේ ශරීරයේ ගොඩනැගිලි ඒකකයයි. සරලවම කිව්වොත් මාංශපේශි වර්ධනයට සහ ඒවා අලුත් වැඩියා කිරීමට ප්‍රෝටීන් අත්‍යවශ්‍යයි. මෙන්න ඔබ සඳහන් කළ ආහාරවල වැදගත්කම කෙටියෙන්. 1. සත්ව ප්‍රෝටීන්, ඇනිමල් ප්‍රෝටීන්. ඊතා වේගවත් අවශෝෂණය. මේවායේ මාංශපේශි වර්ධනයට අවශ්‍ය සියලුම අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල අඩංගු වේ. බිත්තර. ශරීරයට වඩාත්ම හොඳින් උරාගන්නා ප්‍රෝටීන් වර්ගයයි. බිත්තර සුදු මදේහි මේදේ නැති පිරිසිදු ප්‍රෝටීන් නැති අතර කහ මදේහි විටමින් වර්ග අඩංගු වේ. කුකුළු මස්, චිකන් බ්‍රෙස්ට්. මේදේ ඊතා අඩු ලීන් ප්‍රෝටීන් නිසා මාංශපේශි වර්ධනයට මසල් ගේයින් වල අංක 1 තේරිම වේ. මාළු ප්‍රෝටීන් වලද අමතරව හදවතට සහ මොළයට ගුණදායක ඔමෙගා 3 මේද අම්ල මෙහි බහුලයි. 2. ශාකමය ප්‍රෝටීන්, ප්ලාන්ට් ප්‍රෝටීන්. නිර්මාංශයට සහ වියදම අඩු කර ගැනීමට කැමති අයට මෙය කදිම විකල්පයකි. පරිප්පු සහ ඇට වර්ග. ඇයි ප්‍රෝටීන් මෙතරම් වැදගත්? මාංශපේශි අලුත් වැඩියාව. ව්‍යායාම කරන විට මාංශපේශි පටක ක්ෂය වේ. ඒවා නැවත ශක්තිමත්ව වර්ධනය වීමට ප්‍රෝටීන් අවශ්‍යයි. පරිවර්තුතිය වේගවත් කිරීම. ප්‍රෝටීන් දහනය කිරීමට ශරීරයේ වැඩි ශක්තියක් වැය කරන නිසා මේදය අඩු කර ගැනීමට ෆැට් ලොස් උදව් වේ. කුසගින්න පාලනය. ප්‍රෝටීන් බහුල ආහාර වේලක් ගත් විට වැඩි වේලාවක් බඩ පිරී පවතින නිසා අනවශ්‍ය කෙටි කෑම කෑමට සිතෙන්නේ නැහැ. ප්‍රෝටීන් ලබාගත යුතු ප්‍රමාණය. සාමාන්‍යයෙන් ක්‍රියාශීලී පුද්ගලයෙකු තමන්ගේ ශරීරයේ බරින් සෑම කිලෝග්‍රෑම් එකකටම ප්‍රෝටීන් ග්‍රෑම් 1.2 g සිට 2.6 g අතර ප්‍රමාණයක් දිනකට ලබා ගැනීම සුදුසුයි. ප්‍රෝටීන් වගේම ශරීරයේ ක්‍රියාකාරීත්වයට සහ හැඩය පවත්වා ගැනීමට කාබෝහයිඩ්‍රේට්, මේදය සහ ජලය ඉතාමත් වැදගත්. ඒ වගේම අතිරේක පෝෂණ පදාර්ථ, සප්ලිමන්ට්ස් ගැන නිවැරදි අවබෝධයක් තිබීම අනවශ්‍ය වියදම් පාලනය කිරීමට උදව් වෙනවා.
ව්‍යායාම සහ ආහාර වගේම ශරීරයේ වෙනසක් ඇතිවීමට විවේකය, රෙස්ට් සහ නිින්ද අතිශය තීරණාත්මකයි. බොහෝ දෙනෙක් ව්‍යායාම ශාලාවේදී වෙහෙස මහන්සි වුණත් ප්‍රතිඵල නොලැබින්නේ මේ කොටස මගහරින නිසයි. මෙන්න ඒ ගැන කෙටි පැහැදිලි කිරීමක්. 1. මාංශපේශි වර්ධනය වන්නේ විවේකයේදීය. ඔබ බර එසවීමේදී හෝ දැඩි ව්‍යායාමවලදී සිදුවන්නේ මාංශපේශි පටක ශුද්ධ මට්ටමින් බිඳ වැටීමයි. මසල් බ්‍රේක්ඩවුන්. ඒව නැවත ශක්තිමත්ව අලුත් වඩියා වී වර්ධනය වන්නේ ඔබ විවේක ගන්නා විටයි. විවේක දින රෙස්ට් ඩේස්. සතියකට අවම වශයෙන් දින 1ක් හෝ 2ක් සම්පූර්ණ විවේකය ලබා දෙන්න. මෙය මාංශපේශි තුවාල වීම වළක්වයි. 2. ගැඹුරු නිින්දේ වැදගත්කම 7 to 8 hours. රාත්‍රී නිින්දේදී ශරීරයේ ස්වභාවිකවම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරයි. හෝමෝන ක්‍රියාකාරීත්වය. මාංශපේශි වර්ධනයට අවශ්‍ය ග්‍රෝත් හෝමෝන් GH සහ ටෙස්ටොස්ටෙරෝන් වැඩිපුරම නිපද වෙන්නේ ඔබ තද නිින්දේ පසුවන විටයි. මානසික ඒකාග්‍රතාව. නිසි නිින්දක් නොලැබුණහොත් ඊළඟ දිනේ ව්‍යායාම කිරීමට අවශ්‍ය ශක්තිය සහ අවධානය අඩුවේ. ඇඟක් හදනවා කියන්නේ මාසික දෙකක වැඩක් නෙවෙයි. ඒක ජීවන රටාවක්. අද අපි කතා කරපු දේවල් පිළිපැද්දොත් ඔබට අනිවාර්යෙන්ම වෙනසක් දකින්න ලැබෙයි. මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් කරලා ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. ජය වේවා.